නිමාලිගේ සැමියා අකාලයේම මිය යනවා. ඉතින් ඇයගේ කුඩා දියණියත් සමග තනි වෙනවා. නිමාලි බොහෝම කටුක ජීවිතයකට උරුමකම් කියනවා. ඉතින් කාලය මෙහෙම ගෙවිලා යනවා. නිමාලිගේ දියණියත් ටිකෙන් ටික වැඩිමහල් වෙනවා. මේ වෙනකොට නිමාලි පාසලක පිරිසිදු කරන්නියක් විදිහට රැකියාව කරගෙන යනවා. අනේ නෝනා මම දන්නවා මම මේ ඉල්ලීම කරන්න කිසිම විදිහකින් සුදුසු නෑ කියලා. ඒත් මට මේ උදව්ව ඉල්ල ගන්න වෙන කිසිම කෙනෙක් නෑ. අනේ නෝනට පුළුවන් ද මගේ දුවවත් මේ ඉස්කෝලේට ගන්න. එයාට දැන් අවුරුදු 6ක්. මට වෙන කිසිම ඉස්කෝලේකට යාව දාගන්න තරම් වත්කමක් නෑ. නෝනා මම පඩි නැතුව හරි වැඩ කරන්නම්. පුළුවන් නම් මගේ දුවව මේ ඉස්කෝලේට ගන්න. මේ ඉස්කෝලේ ඉගෙන ගන්නේ ගොඩක් ධනවත් මිනිස්සුන්ගේ ළමයි. ඔයාගේ දුවව මේ ඉස්කෝලේට දැම්මොත් ඔයාගේ දුවට ගොඩක් අපහසුතා විඳ ගන්න වෙයි. මේ ළමයි එයාට මොන විදිහට සලකයිද කියලා මම නම් දන්නේ නැහැ. ඒත් මම ගොඩක් කැමතියි ඔයාගේ දුවව මේ ඉස්කෝලේට ගන්න. ඔයාගේ දුව පොඩි කාලේ ඉඳලම අපිත් එක්කනේ වැඩ කළේ. ඉතින් මම දන්නවා ඔයා මොන තරම් හොඳ ගෑනු කෙනෙක්ද කියලා. මම කොහොම හරි උත්සාහ කරලා ඔයාගේ දුවව මේ පාසලට දාගන්නම්. ඒ වගේම ඔයාගේ මාසේ පඩියෙන් එයාගේ මේ ඉස්කෝලේට ගෙවන්න තියෙන බිල්පත් ගෙවෙන්න මම හදලා දෙන්නම්. ඔයා පඩි නැතුව වැඩ කරන්න ඕන නෑ. ඔයාගේ පඩියෙන් මාසෙට ගාණක් කැපෙන විදිහට මම මේ වැඩ ටික සිද්ධ කරලා දෙන්නම්කෝ. අනේ පින් සිද්ධ වෙනවා නෝනා. නෝනට මම නිසා කරදරයක් වෙන්නේ නැත්තම් විතරක් මට මේ උදව්ව කරන්න. ඔබතුමියට ගොඩාක් පින් සිද්ධ වෙනවා. මම හැමදාම නොවරදවාම වැඩට එන්නම්. එකම එක දවසක්වත් මට නිවාඩු ඕනෙත් නැහැ. හරියටම මේ වැඩ ටික කරන්න. ඔබතුමිය මගේ පඩියෙන් දරුවට යන වියදම් ටික කපා හරින්නකෝ. ඔන්න ඉතින් නිමාලි තමන්ගේ එකම දියණියව මේ පාසලේ විදුහල්පතිනියව මුණ ගැසීමට එක්කගෙන ආවා. ඇයව මේ පාසලට බාර දීමටයි. අනේ දරුවෝ මොකද ඔයාගේ කොණ්ඩෙට වෙලා තියෙන්නේ? ඔයා ඇයි කොණ්ඩේ වවන්නේ නැත්තේ? අනේ නෝනා මගේ දරුවා හිතලම කොණ්ඩේ වවන්නේ නෑ නෙවෙයි. එයාගේ කොණ්ඩේ වැවෙන්නේ නෑ. තාම හේතුවක් අපි කවුරුත්ම දන්නේ නෑ. ඉපදුන දවසේ ඉඳලම මේ විදිහටමයි ඉන්නේ. ගොඩාක් යාළුවෝ එයාට විහිළු කරන හින්දා කිසිම යාළුවෙක්වත් නෑ. අනේ මට සමා වෙන්න නිමාලි. මම ඒ ගැන දන්නේ නැති නිසායි ඇහුවේ. ඔයාලගේ හිත රිදුනා නම් මට සමා වෙන්න. දැන් මම මේ ලියලා දෙන ලියුමත් අරගෙන දරුවව ගිහින් පන්තියට ඇරවලවන්නකෝ. මෙන්න මේ කරුණාවන්ත විදුහල්පතිනිය නිසා බොහෝම පොහොසත් ළමුන් පමණක් ඉගෙන ගන්න මේ පාසලේ ඉගෙන ගන්න චුට්ටිටත් අවස්ථාවක් ලැබුණා. ඉතින් චුට්ටි එයාට ලැබුණු ලියුමත් අරගෙන පන්ති කාමරයට ගියා. ඒ පන්තියේ හිටපු ගොඩක් පොහොසත් ලස්සන දරුවන් මේ චුට්ටිට hina වෙන්න පටන් ගත්තා. එයාගේ අවලස්සන ගැන කියලා එයාට උසුළු විසුළු කරන්න පටන් ගත්තා. අපේ විදුහල්පතිනියටත් පිස්සුද දන්නේ නැහැ. මොකට ඔහේ වගේ ළමයින්ව මේ පාසල ඇතුළට ගන්නවද? ඔහේව මේ පාසලට නම් පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැහැ. බලන්නකො මේ පාසලේ ඉගෙන ගන්න ළමයි දිහා. ඒගොල්ලෝ හැමෝම ගොඩක් ධනවත් හොඳ පවුල් පසුබිම් වල ඉන්න ළමයි. ඔයාට නම් අද මේසයක් හම්බ වෙන්නේ නැහැ. ඔයා ගිහින් බිම වාඩි වෙලා ඉගෙන ගන්න. ඔයාලා මේ අලුතෙන් ආපු කෙලිටු ළමයා ගැන මොකද හිතන්නේ ළමයි? අනේ මන්දා මට නම් තේරෙන්නේ මේ වගේ ළමයි මොකට මේ ඉස්කෝලේට එනවද කියලා. බලන්නකො ටීචර්. එයා හරියට වඳුරු පැටියෙක් වගේ. මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ මේ ළමයාට. ඇඳුම් වල හැටි බලන්නකො. හරිම කිලුටු පාටයි. ලස්සන ඇඳුමක්වත් ඇඳගෙන ඇවිල්ලා නෑ. බොහෝම පොහොසත් විදිහට ජීවිතය ගත කරන මේ පන්තිබාර ගුරුතුමිය සහ පන්තියේ ළමුන් හැමෝම චුට්ටිට විහිළු කරන්න පටන් ගත්තා. කාලය මේ විදිහට ගෙවිලා ගියා. චුට්ටි බොහෝම කරදරවලට මේ ළමයින් නිසා මුහුණ දුන්නා. මේ ළමයින් Tamanගේ සපත්තු පවා චුට්ටිට කියලා පිරිසිදු කරව ගත්තා. චුට්ටිව ඒ තරමටම වුන් පහත් කරලයි සැලකුවේ. මේ පන්තිබාර ටීචර් මේ දේවල් දැක්කත් චුට්ටිට උදව් කළේ නම් නැහැ. ඇයත් නිතරම චුට්ටිව තලා පෙලා දැම්මා.
දැන් ඔය ළමයා මේ පන්තියට ඇවිත් සතියක් විතරම ගත වෙලානේ. ඒත් තාම කිසිම දියුණුවක් නැහැ. බලන්නකෝ ඇඳන් ආපු ඇඳුමමයි තාම ඇඳගෙන ඉන්නේ. හැමදාම ඔය ඇඳුම ඇඳගෙන ඉන්නද හිතාගෙන ඉන්නේ. ඔහේ වගේ ළමෙක් මේ පන්තියේ ඉන්නව දැක්කොත් අනිත් ළමයින්ගේ දෙමව්පියෝ මටත් දොස් කියාවි. ඔහේ වගේ නෙමෙයි. ඒ ළමයි බොහොම පොහොසත් හොඳට හැදුන වැඩුණ ළමයි. අනේ ටීචර් මට එහෙම කියන්න එපා. අපේ අම්මට මට ඇඳුම් අරන් දෙන්න තරම් ලොකු වත්කමක් නැහැ. එයා ගොඩාක් මහන්සි වෙලයි මාව මේ පාසලටත් දැම්මේ. අනේ ටීචර් කරුණා කරලා මට පාඩුවේ ඉගෙන ගන්න දෙන්න. මට කරදර කරන්න එපා ටීචර්. ළමයිනුත් හැමෝම මට කියලා එයාලගේ වැඩ කරව ගන්නවා. මට ඉගෙන ගන්න කිසිම වෙලාවක් නැහැ. ඒ පාර ඔහේ මගෙත් එක්ක එකට එක කියාගෙනත් එනවද? ඔහේගේ අම්මා ඉතින් වැසිකිලි පිරිසිදු කරන්නේයක් නේ. ඒ විතරක්ද? මේ පාසලේ තියෙන හැම වැඩක්ම කරන්නේ ඔහේගේ අම්මා. ඉතින් ඔහේගේ අම්මා මොන තරම්නම් අපිරිසිදුයිද? ඔහෙත් ඒ වගේම තමයි. ඔහෙත් බොහොම අපිරිසිදුයි. අදින් පස්සේ ඔහේ මේ පන්තියේ ඉන්න ළමයින්ගේ වැඩ කරලා දෙන්න ඕනේ. ඒ ළමයින්ට ඕන කරන හැම වැඩක්ම ඔහේ කරලා දෙන්න ඕනේ. මේ ටීචර්ගේ සහ ළමයින්ගේ කරදරවලට මුහුණ දීපු චුට්ටිට දැන් මේ පාසලත් එපා වෙලයි තියෙන්නේ. ඉතින් චුට්ටි එදා ගොඩක් දුකෙන්ම ඇවිදගෙන ගියා. නමුත් ඇය ගෙදර නම් ගියේ නෑ. යන අතරමඟදී තිබුණු ගසක් මුල වාඩි වෙලා ඇය හොඳටම හඬන්න පටන් ගත්තා. ඇයට දැන් මේ පාසල එපා වෙලයි තියෙන්නේ. ඒ තරමටම ඇයට මේ ළමයින් කරදර කරනවා. ඉතින් මේ විදිහට අඬ ඉන්න චුට්ටි ළඟට වයසක කාන්තාවක් ආවා. ඇයි දරුවෝ ඔයා මේ අඬන්නේ? ඔය වගේ ජීවිතේට එන ප්‍රශ්නවලට අඬලා වැඩක් නැහැ. ඔයා ඒ දේවල් වලට ශක්තිමත්ව මුහුණ දෙන්න ඕනේ. එතකොටයි ඔයාට ජීවිතය ජය ගන්න පුළුවන් වෙන්නේ. මම ඔයාට ඔය තියෙන කරදරය ඉක්මනින්ම අඩු කරලා දෙන්නම්. ඔයා කවුද? කොහොමද මම ප්‍රශ්නෙක ඉන්නවා කියලා දන්නේ? මම ඔයාලා හැම කෙනෙක් දිහාම හොඳින් බලාගෙනයි ඉන්නේ. ඔයා ගොඩක් හොඳ දරුවෙක් වුණත් ඔයාට ගොඩක් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා. ඉතින් මම මේ හැම දෙයක්ම ඔයාට විසඳලා දෙන්නම්. මගේ කොණ්ඩේ නැති නිසා හැමෝම මට කරදර කරනවා. මගේ කොණ්ඩේ නැහැ කියලා මම ගොඩක් අවලස්සනයි කියලා ඒ හැමෝම මගෙන් වැඩ ගන්නවා. මාව පන්තියේ ඉස්සරහා අපිරියා කරනවා. අනේ මං ඒකට නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. මම ගොඩාක් ලොකු දුකකිනුයි ඉන්නේ. ඒ හැම දෙයක් ගැනම මම දන්නව දරුවෝ. මම ඒකයි ඔයාට උදව් කරන්න මේ ආවේ. කුඩාක් වයසේදී ඉඳලම ඔයාගේ කොණ්ඩේ තිබුණේ නෑනේ. ඉතින් මං ඔයාට දැන් ලස්සන කොණ්ඩයක් තෑගි කරනවා. අදින් පස්සේ ඔයා ගොඩක් හොඳට ඉන්න. ඔයාට කරදර කරන මිනිස්සුන්ට ඔයා නම් කවදාවත් කරදර කරන්න යන්න එපා. කවදා හරි දවසක ඒ හැමෝම තේරුම් ගනීවි ඔයා ගොඩක් හොඳ කෙනෙක් කියලා. මෙහෙම කියපු මේ මහලු කාන්තාව එක්වරම මන්ත්‍රයක් මතුරා චුට්ටිගේ කොණ්ඩේ වැව්වා. ඇයට අනිත් කාටත්ම වඩා බොහෝම දිගට තියෙන ගොඩක් නිරෝගී ලස්සන කොණ්ඩයක් වැවුණා. ඉතින් චුට්ටි ගොඩාක් සතුටින් ගෙදර ගිහිල්ලා පහුවදා උදෙන්ම Tamanගේ කොණ්ඩයත් ලස්සනට තියාගෙන පාසලට පිටත් වුණා. චුට්ටි පාසලට යනකොට චුට්ටිගේ පන්තියේ හිටපු යහළුවන්ගෙත් Tamanගේ ගුරුතුමියගෙත් තට්ටය පෑදී තිබුණා. කලින් චුට්ටි හිටපු විදිහටම ඔවුන්ටත් දැන් වෙලා තිබුණා. ඉතින් මේ මායාකාරිය චුට්ටිට කරපු කරදරවලට දඬුවමක් විදිහට ටීචර්ගෙත් පන්තියේ දරුවන්ගේ කොණ්ඩයත් අතුරුදහන් කර තිබුණා. දෙවියනේ චුට්ටි කොහොමද ඔයාගේ කොණ්ඩේ එක දවසකින් මේ තරම් ලස්සනට වැවුනේ? ඊයේ මට එක්තරා මායාකාර ගැහණු කෙනෙක් හම්බ වුණා. මම ගොඩක් දුකින් ඉන්නවා කියලා හිතලා එයා මට මේ කොණ්ඩය තෑගි කළා. ඒ විදිහට තමයි මට මේ ලස්සන කොණ්ඩය ලැබුණේ. අනේ චුට්ටි දුවේ ඒ මායාකාර ගැහණු කෙනා වෙන්න ඇති එහෙනම් අපි හැමෝගෙම කොණ්ඩ අතුරුදහන් කරලා දැම්මේ. ඔයාට කොණ්ඩයක් නැහැ කියලා අපි ඔයාව ගොඩක් අපහසුතාවයටපත් කළා. ඔයාට කරදර කළා. මම ඔයාට ඉගෙන ගන්නවත් දුන්නේ නැහැ. අනේ චුට්ටි දුවේ කරුණා කරලා අපි හැමෝටම උදව් කරන්න. මේ බලන්න මේ දරුවෝ එක්කෙනෙක්ගේවත් කොණ්ඩේ නැහැ. මගෙත් නැහැ. අනේ චුට්ටි දුවේ ඔයා ඔය මායාකාර ගෑනු කෙනාට කියලා අපිට මේ දුන්න දඬුවම ඉවර කරන්න කියලා කියන්න. අනේ පින් සිද්ධ වෙනවා දුවේ. කොහොම හරි කරලා අපිට ආපහු අපේ කොණ්ඩ අරගෙන දෙන්න.
අනේ ඔව් චුට්ටි මමත් ඔයාට ගොඩක් නරක දේවල් කිව්වා. අපි හැමෝම ඔයාට ගොඩක් නරක විදිහට කතා කළා. අනේ අපිට සමා වෙන්න චුට්ටි. ආපහු අපිට අපේ කොණ්ඩය අරගෙන දෙන්න. අනේ චුට්ටි කරුණා කරලා අපිට සමාව දෙන්න. අනේ ඔව් චුට්ටි දුවේ අපි ආයෙමත් නම් කවදාවත්ම මේ දේ කරන්නේ නැහැ. අපිට සමා වෙන්න. අපි කරපු වැරදි හැම දෙයක්ම අපි තේරුම් අරගෙනයි ඉන්නේ. අනේ චුට්ටි දුවේ කරුණා කරලා අපිට උදව් කරන්න. ඒ මායාකාර ගෑනු කෙනා ගුරුතුමියටයි යහළුවන්ටයි මේ වගේ දඬුවමක් දෙයි කියලා මම කීයටවත් හිතුවේ නෑ. ඒ ගැන මම දන්නෙත් නෑ. මම ආපහු ගිහින් ඔයාලගේ කොණ්ඩ අරගෙන එන්න උත්සාහ කරන්නම්කෝ. මම ගිහින් මේ හැමදේම එයාට පැහැදිලි කරලා දෙන්නම්. මෙහෙම කියපු චුට්ටි එදා හවස පාසල ඉවර වෙලා මේ මායාකාර ගැහණු කෙනාව හමු වූ තැනට ගියා. ගිහින් මේ මායාකාර ගැහණු කෙනාට කතා කළා. පසුව මේ මායාකාර ගැහණු කෙනාට සියලු දේම විස්තර කරලා දුන්නා. Tamanට හිරිහැර කළත් ඒ මිනිසුන්ට නැවතත් දඬුවම් කිරීමට අවශ්‍ය නැති බවත් ඒ සෑම දෙයක්ම ඇය අමතක කළ බවත් මේ මායාකාර ගැහණු කෙනාට චුට්ටි පැවසුවා. ඒ වගේම Tamanගේ යහළුවන්ගේත් ගුරුතුමියගේත් කොණ්ඩ නැවතත් ඔවුන්ටම ලබා දෙන්න කියලා චුට්ටි ආයාචනා කළා. ඉතින් මේ චුට්ටිගේ හොඳ ගතිගුණ දැකපු මේ මායාකාර ගැහණු කෙනා චුට්ටිගේ යහළුවන්ගේත් ගුරුතුමියගේත් කොණ්ඩ නැවතත් ඔවුන්ටම ලබා දුන්නා. එදායින් පස්සේ මේ ගුරුතුමියවත් චුට්ටිගේ යහළුවන්වත් ඇයට කරදර නම් කළේ නැහැ. චුට්ටිට ගොඩක් උදව් කළා. ඉගෙන ගන්න වැඩවලට වගේම පන්ති කාමරයේදීත් හැම දෙයකටම චුට්ටිට ඔවුන් උදව් කළා. චුට්ටිට කවදාවත් මාපහු කරදර කළේ නම් නැහැ.